හයි මගේ යාළුවනේ කොහොමද ඔයාලට ගොඩ කාලෙකට පස්සේ ඉතින් මම මේ වීඩියෝ එක දැම්මේ මම ලංකාවට ආපු වීඩියෝ එක. ඉතින් මෙතන ඉඳලා තමයි වීඩියෝ එක යන්නේ. මගේ ළඟ පොඩි වීඩියෝ කොටස් විතරයි තියෙන්නේ. මං එහෙම ලොකුවට වීඩියෝ කරේ නැහැ. ඉතින් අත්‍තරම මං ගොඩක් දුකින් ආවේ. මේ අපි එයාපෝට් එකට ඇවිල්ලා අපි දැන් යන්න හදන්නේ ඇතුළට. ඉතින් අයියා මේ ලැගේජ් ටික ගන්නවා ගෙනියන්න. ඉතින් ඒ ටිකත් අරගෙන දැන් අපි ඇතුළට යන්න හදන්නේ. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මං කිසිම මේ සතුටකින් නෙමෙයි ඉන්නේ. උනාට අයියට පේන්න ඕන නිසා හිනාලා ඉන්නවා. මොකද අයියා මාත් එක්ක යන්නේ නැහැ. හැබැයි පොඩි දවසකට තමා මම කලින් යන්නේ. කලින් යන්න හේතුවත් මේ අපේ මාමා ලෙඩ වෙලා ඒක නිසා තමා මම හදිස්සියේ ලංකාවට යන්නේ. හැබැයි තව පොඩි දවසකින් අයියා ලංකාවට යනවා. මම මේ වොයිස් ඕවර් එක කරනකොට මම ලංකාවට ඇවිල්ලා මාසෙකටත් වඩා වැඩි ළමයි. ඉතින් ඔහොම තමයි දැන් ගොඩක් කතා කරානේ. බලන්නකො ඉතින් වීඩියෝ එක ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මට කියන්නකෝ ඔයාලට කොහොමද? ඔයාලා කවුරුත් හොඳින් ඉන්නව නේද? මට ගොඩාක් කාලෙකින් වීඩියෝ එකක් නම් දාන්න බැරි වුණා. මං ඉතින් මම ලංකාවට ආපු එකේ පොඩි වීඩියෝ ක්ලිප්ස් තියෙන නිසා මං හිතුවා වීඩියෝ එකක් හදලා දානවා කියලා. මොකද ඒක මටත් එතකොට මතකයක් වෙයි. ඒක නිසා. ඉතින් දැන් අපි මේ යන ගමන් එයාපෝට් එක ඇතුළට. ඉතින් ඔන්න ඔහොම තමයි. ඇත්තටම සතුටයි දුකයිත් එක්කම හිතේ තියාගෙන යනවා. ඉතින් ලංකාවට එන එක ගැනත් සතුටුයි. ඒත් ඉතින් අයියා ටික දවසකට හරි දාලා යන එක ගැන මට ගොඩාක්ම දුකයි. මොනවා කරන්නද තියෙන්නේ? දුකයි සතුටයි එකම අවස්ථාවකදී ආවහම ඉතින් ඒකත් අමුතුම ෆීලින් එකක්. ඉතින් මට කියන්නකො මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ ජීවිතේටත් මෙන්න මේ වගේ දවස් ඇවිල්ලා තියෙනවද කියලා. ඇවිල්ලා තියෙනවා කියලා මන් දන්නවා. ඒත් ඉතින් මට කමෙන්ට් එකක් දාගෙන යන්කෝ. ඉතින් දැන් නම් මේ ඉන්නේ කියා ගන්නම බැරි දුකකින්. දැන් අර සතුට අමතක වෙලා තියෙන්නේ. දැන් ඉන්නේ මහරම දුකකින්. මොකද ඔතනින් වෙන් වෙන එක මං හිතන්නේ එයාපෝට් එකකින් ඔය ඔතනින් වෙන් වෙනවා කියන එක මාරම දුකයි. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ වචන වලින්. ඕගොල්ලොත් ඒක අත්විඳලා තියෙනවා නම් ඕගොල්ලොත් දන්නවනේ. ඉතින් ඔන්න මම එයාටත් සමු දීලා දැන් යන්න හදන්නේ. ඉතුරු වැඩ ටිකත් එයාපෝට් එක ඇතුලෙන් කරගෙන ඉක්මනට ෆ්ලයිට් එකට යන්නයි හදන්නේ. ඉතින් මම මේ වැඩ ටිකත් ඔක්කොම කරගෙන දැන් ෆ්ලයිට් එකට නගින්නයි යන්නේ. ඉතින් මගේ ඔන්න ලංකාවට ආපු වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා කියන්නේ මං ගාව පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් විතරයි තිබ්බේ. ඉතින් ඔන්න බලන්න දැන් මේ ගෙදර ඇවිල්ලා ගෙදර ඇවිත් ආපු දවසේ හවස අපේ අම්මලා එනවා කිව්වා. බලන්නකො ඉතින් අම්මලා දන්නේ මං ලංකාවට ආවා කියලා. ඔන්න තමයි අම්මයි නංගි තාත්තයි තුන්දෙනාම පුදුම උනේ මම ලංකාවට ආවා කියලා. ඉතින් මේ ලංකාවට ඇවිත් දෙවැනි දවසේ මං කිව්වනේ අපේ මාමා අසනීප වෙලා කියලා. ඉතින් එයාව හොස්පිටල් එකෙන් ගියා ත්‍රිවිල් එකේ. ඉතින් අපි ආයෙත් මේ හවස යන ගමන් එයාව බලන්න දැන් ඉතින් මේ බස් එකේ තමයි යන්නේ. ඉතින් එයාව බලලා තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒ ටිකත් කරගෙන ඉක්මනින්ම ගෙදර එන්න තමයි බලාපොරොත්තු. මේ තියෙන රත්නපුර හොස්පිටල් එක.
ඔය ඉන්නේ අපේ මාමා. එයාට ඇත්තටම නාහෙට බටයක් දාලා එකෙන් තමයි කෑම දෙන්නේ. ඉතින් ඒ එන ගමන්ම සැලුන් එකට ගියා මගේ කොණ්ඩේ පොඩක් කපන්න. පොඩ්ඩක් නෙමෙයි ඇත්තටම ගොඩක්ම කැපුණා. ඉතින් ඔහොම හෙයා කට් එකක් දාගෙන අපි සැලුන් එකෙන් ආවා. ඉතින් එන ගමන් පොඩි එළවලු වගයක් එහෙම පොඩි පොඩි බඩු වගයක් ගන්න ඕන වුණා. ටිකක්